ආයුබෝවන් ලක්න ලෝකයේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ හතර කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ හතර කේන්ද්‍රය කිව්වම ඔයගොල්ලෝ නිකන් හිතනවා මේ කේන්දර හතරක්ද මොකක්ද මේ කියලා කුතුහලයක් තියෙනවා. හතර කේන්ද්‍රය කියන්නේ ඔයගොල්ලන්ගේ කේන්දරේ අතට අරන් බලන්න කේන්දරේ හතරවෙනි කොටුව. ඒක තමයි අපි හතර කේන්දරය කියලා කියන්නේ. මේ හතරවෙනි කොටුවෙන් අපි කියන්නේ කෙනෙක්ගේ නිවාස, යාන වාහන, ඉඩකඩම්, ඒ කියන්නේ මවගෙන් ලැබෙන දීපල, ඒ කියන්නේ මේ මවගේ පාර්ශවයෙන් ලැබෙන දීපල, මව්පිය දීපල කියන්නේ සාමාන්‍යයෙන් මවකගෙන් ලැබෙන දීපල තියෙනවනේ, දීපල, යාන වාහන, මේ දේවල් තමයි මේ හතරවෙනි කොටුවේ හතර කේන්දරය කියලා ඕගොල්ලෝ කියන්නේ. හතර කේන්දරේ පාළු වෙනවා කියලා කියන්නේ එක ඉදිරියට මම කියලා දෙන්නම්. හතර කේන්දරේ බලන්න ඕගොල්ලන් කේන්දරේ අතර අරගෙන මෙන්න මේ දේවල් තියෙනවද කියලා. හතරවෙනි කේන්දරේ ගුරු, සිකුරු, සඳු වගේ ගහයක් බලවත් වෙලා හිටියොත් ලැබෙන මහා වාසනාවක් තිබෙනවා. යාන වාහන, මාලිකයක් වගේ ගෙයක්, සැප සම්පත් නොඅඩුව අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ හතර කේන්දරේ ගුරු, සිකුරු, සඳු බලවත් වෙලා සිටින්න ඕන. يعني ගෙයක් හදා ගන්න පුළුවන් වෙනවා. සැප සම්පත් උපරිමයෙන්ම ලැබෙනවා. එතකොට අපි බලමු ඒක වුණාම යෝගයක් අපි උදාහරණයක් විදිහට යෝග මොනවාද කියලා. භූමිපාලක යෝගය, මාලවීය මහා යෝගය, එතකොට ඡන්ද මංගල යෝගය, හංස මහා පුරුෂ යෝගය, ඒ වගේ යෝග හතරක් හේදෙනවා මේ හතර කේන්දර හතරවෙනි කොටුවේ මං කියන ගහයෝ බලවත් වෙලා හිටියෝ. උදාහරණයක් විදියට සිංහ ලග්නයෙන් ඉපදිච්ච කෙනෙක්, සිංහ ලග්නය ඔයගොල්ලෝ කේන්දර බලන සිංහ ලග්න මම උදාහරණයක් මේ ගන්නේ ඉදිරියේදී විස්තර කරන්නම් සියලුම දේ. සිංහ ලග්නයේ බලමු අපි හතරවෙනි කොටුවේ එන්නේ වෘශ්චික. වෘශ්චික ලග්නයේ හතරවෙනි කොටුවේ එනකොට සිංහ ලග්න හිමියෙක්ගේ හතරවෙනි කොටුවේ කුජ හිටියොත්, කුජ බලවත් වෙලා හිටියොත් මෙන්න මේ යෝගේ හැදෙනවා. ඒ යෝගේ තමයි භූමිපාලක යෝගය. අනිවාර්යයෙන්ම එතකොට ඔබට මවගේ පාර්ශවයෙන් කියන්නේ දීපල, ඉඩකඩම්, යාන වාහන ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරම්පරාවෙන් මේ දේවල් ලැබෙන්න පුළුවන්. ඉදිරියේදී මම ඉතුරු යෝග ටිකත් ඕගලන්ට පැහැදිලි කරලා කියනවා. එතකොට ඕගලන්ට රැඳිලා ඉන්න පුළුවන් මගේ channel එකත් එක්ක. ඉදිරියේදී මගේ channel එකේ subscribersලා 10 පිරුණු සැනින් මම live වීඩියෝ ගේනවා. එතෙන්දී ඔබට කේන්දරයේ නොමිලේ බලා ගන්න පුළුවන්. ඒ වාසනාවල් ලැබෙනවා. මේක මුදල් ගෙවලා බලා ගන්න ගියොත් ඔයගොල්ලන් 1500ක් විතර වගේ මුදලකටත් යනවා. රාස්තියාදු වෙන්න වෙනවා. මේක ෆෝන් එක අතර අරගෙන ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම live වීඩියෝ එකක් කරා මම පුළුවන් හැම කෙනාටම නොමිලේ කේන්දරේ බලන පලාපල කියන්න සූදානම් වෙලා ඉන්නවා. ඒකට මට subscribersලා 10 පිරෙන්න ඕන. ඒක 10 පිරුණ සැනින් තමයි මම ඒක ගේන්නේ ඉතින් ඉන්නේ. ඒ හින්දා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයගොල්ලන් හැමෝටම. ඉදිරියේදී හම්බෙමු. හැමෝටම බුදු සරණයි. දෙවි හිටයි.